ස්පර්ශ ෆිට්නස්. අද මම කතා කරන්න යන්නේ මේ ඇටොනොමික් හැබිට්ස් කියන පොත. මගේ ලයිෆ් එක වෙනස් කරේ කොහොමද කියලා. මේක ලියලා තියෙන්නේ ජේම්ස් ක්ලියර් කියන පොත් රචකයා. ඇත්තටම මේක හොඳ පොතක්. මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරපු සුපිරි පොතක් කියලා කියන්න පුළුවන්. හොඳම පළවෙනි එක තමයි මේ පොතේ මම ඉගෙන ගන්න එකක් තමයි මේ 100ට එකේ ඉම්ප්‍රූව්මන්ට්ස් එක. ඒ කියන්නේ ජේම්ස් ක්ලියර් කියන විදිහට ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් 100ට එක ගානේ දවස ගානේ වර්ධනය වුණොත් අන්තිමට අවුරුද්දක් අවසානයේ ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එක හොඳ වෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඔයා දවසට 100ට එක ගානේ වර්ධනය වුණොත් 365 දවසකට පස්සේ ඔයා 137ක් ගුණයකින් ඔයාගේ ස්කිල් එකක් කර මොකක් හරි දෙයකින් වර්ධනයක් වෙලා තියෙනවා. නමුත් ඔයා 100 එකක් වර්ධනය වුණ නැත්නම් දවස ගානේ එතකොටත් වෙන්නේ ඔයා 0 ඉම්ප්‍රූව්මන්ට් එකක් ගිහිල්ලා තියෙනවා කියන එක. උදාහරණයක් විදිහට මෙහෙම ගන්න. ඔයා එක්සර්සයිස් කරන්න ජිම් එකට යනවා. නමුත් ඔයා ජිම් එකට යන්නේ නැතුව ගෙදරට වෙලා හිටියොත් එතන ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙන්නේ නැහැ. එතකොට ඔයාට රිසල්ට් එකක් බලා ගන්න බෑ. උදාහරණයක් වශයෙන් මාව ගන්න. මම ජිම් යන මුල් කාලේ මම මාර කම්මැලි. මම හරියට වර්කවුට් කරේ නැහැ. මම දන්නේ නැහැ මොනවද මම කරන්නේ. නමුත් මම එක දිගට ගිය නිසා අද මම හොඳ බොඩි එකක් හදලා මෙන්න මේ 100 එකේ ඉම්ප්‍රූව්මන්ට් එක වර්ධනය කරලා තියෙනවා. ඒ නිසා මේකේ රිසල්ට් එක ශනිකව පේන්නේ නැහැ. මාසයක් මාස දෙකක් ගියාට මේ රිසල්ට් පේන්නේ. ඒ නිසා ඔයාලට කන්සිස්ට් ඒ කියන්නේ එක දිගට 100 වර්ධනය තියාගෙන දවසින් දවස ඉම්ප්‍රූව් කරගත්තොත් අවුරුද්දක් අවසානයේ ඔයාලට හොඳ වර්ධනයක් ඔයාලට හොඳ growth එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම කියන්නේ ඔයා මේ 100 ඉම්ප්‍රූව්මන්ට් එක මෙතඩ් එක පාවිච්චි කරලා බලන්න. ඔයා හිතන්න අද දවසේ මට කරන්න පුළුවන් දේවල් මගේ හෙල්ත් එක පැත්තෙන්, මගේ රිලේෂන්ෂිප් පැත්තෙන්, මගේ වර්කින් පැත්තෙන්, මගේ බිස්නස් පැත්තෙන් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේවල් ටික ලියලා එතනින් දවසින් දවස ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එක වැඩි දියුණු කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ අන්තිම අවුරුද්දක් අවසානයේ ඔයා මොන වගේ තැනකද ඉන්නේ කියලා, මොන වගේ ස්කිල් හදාගෙන තියෙන්නේ කියලා.